ආයිබෝන් සියලුම දෙනාට අපි අද සූදානම් වෙන්නේ QField app එක තුලින් polygon එකක් create කිරීමට සහ create කරපු polygon එකක් edit කර ගැනීමට. අපි මෙහිදී polygon එකක් නැවත cut කර ගැනීම සලකා බලමු. දැන් අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම QField app එක open කරගනිමු මේ ආකාරයට. මම දැන් open local file යනවා. QField directory යනවා. QField project යනවා. කටුවන ෆයිල් එක ඕපන් කරගන්න. මෙතන ඉහළ කෙළවරේ තිත් තුන ක්ලික් කරාම අපට යටින්ම හෝ සමහර ෆෝන් වල ඉහළින් එන්න පුළුවන්. මෙතන අපි දැන් ඉන්නේ browsing mode එකේ. අපි මේ pencil ක්ලික් කරලා මේක digitize mode එකට හරව ගන්නවා. ඊට පස්සේ අපට මෙන්න මේ වගේ ධන ලකුණක් එනවා අපිට edit කරන්න. මට අවශ්‍යයි මෙන්න මේ තියෙන polygon එක දෙකට කඩා ගන්න. ඒ කියන්නේ එක පැත්තක මට තේ අවශ්‍යයි අනිත් පැත්තේ කුරුඳු අවශ්‍යයි. මම කරන්නේ polygon එක select කරනවා. මේ polygon එක select කළාම මට මෙන්න මේ polygon එකට අයත් අංකයක් පෙන්වනවා 986 කියලා. මම ඒක මත touch කරනවා. ඊට පස්සේ අපට මේ පැත්තෙන් icon දෙකක් එනවා. එකක් තමයි ඒ අකුර සහ pencil. අනිත් පැත්තෙන් තියෙනවා pencil සහ මේ polygon එක edit කරන tool එක. අපි මේ ඒ අකුරෙන් කරන්නේ මේ attribute table එක edit කරන එක. මේ pencilත් එක්ක තියෙන මේ ඉරි කෑලි දෙකෙන් කරන්නේ අපිට මේ polygon එක edit කරන්න පුළුවන්. අපිට දැන් අවශ්‍ය polygon එක edit කරන්න. ඒක හන්ද මම මේක click කරනවා. එතකොට අපට මෙන්න මේ පහළ කෙළවරේ තවත් tools ගණනාවක් ඇවිල්ලා තියෙනවා. අපි ඒ tool එකෙන් අපිට මේක දෙකට කඩා ගන්න අවශ්‍ය හන්ද අපිට මේ කතුරත් සමග තියෙන මෙන්න මේ split tool කියන එක අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් තියෙනවා vertex tool එක. එතකොට අපිට ඒක click කරොත් අපිට මේ polygon එක මෙහාට ඇදලා විශාල කරලා හදා ගන්න පුළුවන්. නැවත අපිට නැවත reshape කරන්න පුළුවන් මේ tool එකෙන්. ඊට පස්සේ මෙහෙන් තියෙනවා අපිට මෙන්න මේ erase කියන tool එක යම්කිසි කොටසක් අපිට මකා දැමීමේ හැකියාව තියෙනවා. අපි දැන් මෙන්න මේ split tool කියන එක click කරලා මෙන්න මේ polygon එක දෙකට කඩා ගන්න හදන්නේ. අපි මෙතන polygon එකට පිටින් තියලා මේ යටම කෙළවරේ දකුණු පැත්තේ තියෙන ධන ලකුණ click කරලා අපි මෙහෙම polygon එක මෙහෙම ඇඳලා ඉවරලා ඉහළ කෙළවරෙන් නැවත ධන ලකුණ click කරලා මේ හරි මාක් එක දාලා polygon එක අපිට partition කරගන්න පුළුවන් මේ ආකාරයෙන්. අපි දැන් මේ පැත්ත click කරෝතින් 986 attribute ටික අපිට තියෙන්නේ moderately management යටතේ තේවගාව තියෙන. ඊට පස්සේ අනිත් පැත්තේ කොටස අපිට click කරෝතින් ඒකට වෙනම අංකයක් අපිට generate වෙලා තියෙනවා. ඒක යටතේ තියෙන්නේ අර attribute ටිකමයි අංක විතරයි වෙනස්. කටුවන ඒ ටිකම තමයි තියෙන්නේ. අපිට එතකොට දැන් මෙන්න මේ T කියන එක පැත්තට මට අවශ්‍ය වෙනත් දෙයක් අපට feed කරගන්න නම් මෙතනම කෙළවරේ තියෙන මේ පැන්සලත් එක්ක ඒ ලකුණ ක්ලික් කරලා අපි මේ අපිට අවශ්‍ය ටික අපි මේකට දාගන්නවා. මට මේ පැත්තට අවශ්‍ය cinnamon නම් cinnamon කියලා type කරලා මෙතන sub category 1 යටතේ මම cinnamon කියලාම type කරගන්නවා. cinnamon ආදී වශයෙන් අපිට ලකුණු කරගෙන යන්න පුළුවන්. හරි. අපට දැන් ඒ folder එක අපට කොටස් දෙකකට partition වුණා. එකක 996 යටතේ තියෙන්නේ තේවගාව. අනිත් පැත්තේ අපි ඒක අප්ඩේට් කරා. දැන් cinnamon කියලා. අපිට දැන් අවශ්‍ය නම් මේ විදියට තියෙනවා polygon එකක් අපට අවශ්‍යයි. මේ polygon එක polygon දෙකක් තියෙන්නේ අපිට. මේ polygon දෙක එක polygon එකක් කරන්න. මොකද මේ දෙකම cinnamon තේ කියලා තිබ්බට දැනට තියෙන්නේ දෙකේම තේ කියලා හිතමු. අපි ඒක කොහොමද බලමු merge කරගන්නේ. අපිට අවශ්‍ය මෙන්න මේ T කියන එකේ තියෙන තේම තමයි කුරුඳු එකටත් අවශ්‍ය. ඒක හන්ද අපි ඉස්සෙල්ලා select කරන්නේ තේ කියන එක. අපිට කුරුඳු කියන එක අවශ්‍ය නම් අපි කුරුඳු කියන එක තමයි මේ පැත්තටත් දාන්නේ. එතකොට මේකේ තියෙන attribute ටික තමයි තේ පැත්තට වැටෙන්නේ. මට අවශ්‍ය දැන් තේ ටික තමයි කුරුඳු පැත්තට දාගන්න ඕනේ. ඒක හන්ද මම තේ කියන එක select කරනවා. තේ කියන එකට අදාළව මෙන්න මේ 986 යටතේ අපිට attribute ටික වැටලා තියෙනවා. මේකේ තියෙන්නේ තේ වගාව. අපි මේක මෙන්න මේ මත මෙහෙම ඇඟිල්ල තියලා තද කරගෙන හිටියම අපිට 986 මත මේ පොඩි ටික් එකක් වැටලා පෙන්නනවා. අපිට
ඊට පස්සේ පුළුවන් එතනම තියෙන අනිත් පොලිගන් එකත් සිලෙක්ට් කරන්න. නැතුව අපිට ඒක පාර පොලිගන් දෙකක් සිලෙක්ට් කරන්න බෑ. මේ විදියට ටච් කරගෙන හිටියම තමයි අපිට මේ පොලිගන් එක ක්ලික් කරන්න වෙන්නේ. මම දැන් මේ සිනමන් කියන පොලිගන් එකත් ක්ලික් කරනවා. එතකොට ඒ දෙකම අපිට සිලෙක්ට් වෙලා තියෙනවා. එතකොට යටින් පෙන්නනවා 986 යටතේ තේ තියෙන පැත්තත් 2276 යටතේ මේ සිනමන් තියෙන පැත්ත. අපි දැන් කරන්නේ මේ මෙහා කෙළවරේම තියෙන සුදු පාට තිත් තුන ක්ලික් කරනවා. ක්ලික් කළාම අපට එනවා මෙහෙම ලිස්ට් එකක්. මේ ලිස්ට් එකේ තියෙනවා තුන්වෙනියට විතර merge selected features කියලා. අපි ඒක දෙනවා. ඒක දුන්නම අපෙන් අහනවා මේක ඇත්ත merge කරන්න අවශ්‍යද කියලා. අපි merge කරන්න අවශ්‍යයි කියලා දෙනවා. හැබැයි අපි මෙන්න මේ මෙතන ඉලක්කමක් පෙන්වනවා 986 කියලා. ඒ කියන්නේ අපිට 986 පොලිගන් එකේ තියෙන ඇට්‍රිබියුට් ටික තමයි මේ සිනමන් කියන එකටත් වැටෙන්නේ. අපිට වෙන්නත් ඕන එහෙම තමයි අපිට මේ පැත්තේ තියෙනවා. මේ පැත්තේ තියෙන තේ වගාවම තමයි දැනට අලුතින් අප්ඩේට් වෙලා තියෙන්නේ සිනමන් පැත්තේ. ඒක හන්ද මුළු පොලිගන් එකේම අපිට තේ වගාව අවශ්‍ය හන්ද අපි මේක ඕකේ දෙනවා. දැන් නැවත මුළු පොලිගන් එකම කලින් මුලින්ම තිබිච්ච ආකාරයටම ඇවිල්ලා තියෙනවා. දැන් මේ 906 ක්ලික් කරොත් අපට බලා ගන්න පුළුවන් T moderately management විස්තර ටික තමයි අපට දැක ගන්න ලැබෙන්නේ. හරි අපි ඊගාවට බලමු මෙන්න මේ පොලිගන් එකට යාබදවම කොහොමද නිවැරදි ආකාරයෙන් පොලිගන් එකක් අපි ඇඳගන්නේ. අපි ඒක කරන්නේ මේ උඩම කෙළවරේ තියෙන මේ තිත් තුනට යටින් තියෙන මේ පැන්සල ලකුණ ක්ලික් කරනවා. ඊට පස්සේ එතනම යටින් තියෙනවා කාන්දම් කෑල්ලක සලකුණ. ඒක ක්ලික් කරාම කොළ පාට වෙනවා. snapping tool on කියලා මේ යට හරියෙන් වැටිලා නැති වෙලා යනවා. මේක digitize mode එකේ තියෙන්නේ මේ ධන ලකුණ තියෙද්දි අපිට ඒක බලා ගන්න පුළුවන්. අපි දැන් කරන්නේ මෙන්න මේ ධන ලකුණ මේ අපි මට අවශ්‍යයි මේ පොලිගන් එකේ මෙන්න මේකට යාබදව තව පොලිගන් එකක් නිර්මාණය කරගෙන ඒකේ වෙනත් වගාවක් මොකක් හරි දාගන්න. මම කරන්නේ මෙන්න මෙතන කෙළවරේ තියෙන කෙළවරට ගියන් පස්සේ මේ යන ලකුණ විඩා වෙලා තියෙන්නේ මෙතෙන්ට ගියාම ආම කට පියවිලා සංඋත රූපයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපි හරියටම මේ පොලිගන් එකේ මේ මුල්ලෙන් අල්ලගෙන තියෙන්නේ. මම මේ පහළ කෙළවරේ තියෙන ධන ලකුණ ක්ලික් කරනවා. ක්ලික් කරාම අපිට බලා ගන්න පුළුවන් හරියටම මේ මුල්ලෙන් මේක අහු වෙලා අල්ලගෙන තියෙන්නේ කියලා. අපිට zoom කළාම එහෙම බලා ගන්න පුළුවන්. මම දැන් කරන්නේ මේ ඉර දිගේම මට මේකට යාවදව ඕන. ඒක හන්දා පළවෙනි පැත්ත මම මේ ඉර දිගේම ගෙනියනවා. මේ ඉර දිගේ ගෙනියනකොට මෙහෙම කට ඇරිලා තියෙන්නේ. මේකේ මෙහෙම ගිහිලි ඉවරලා නැම්මක් අහුණු ගමන් අන්න අර වගේ ඒක කට වහ ගන්නවා. ඒ කියන්නේ අපිට ධන ලකුණෙන් ඇඩ් කරන්න කියලා. මම මෙතන යට කෙළවරේ ධන ලකුණ ක්ලික් කරනවා. එතකොට ආයේ මෙතන එක ළඟ තව නැම්මක් තියෙනවා. අපිට ඒක පේන්නේ නැහැ. අපි හිමින් සැරේ ඒකට ගන්නවා මෙතන. දැන් ඒක වුණා එකත් ධන ලකුණ ක්ලික් කරනවා. දැන් මම ආයි මේ කුඩා කරගෙන මේ නැම්ම දිගේ යනවා. දැන් කට ඇරිලා යන්නේ අපිට නැම්මක් ඒ කියන්නේ vertex එකක් අහු වෙන තැනකදී අපට මේකේ කට පිය වෙනවා. ඒ කියන්නේ අපි ඒක ඇඩ් කරන්න ඕනේ ඊට පස්සේ. මෙතන මේ මුල්ලට ගියන් පස්සේ මේකේ කට පිය වෙනවා. දැන් අපි ඇඩ් කරනවා මේ ධන ලකුණ ක්ලික් කරලා. නැවත මේ ඉර දිගේ යනවා. මේකේ කට පිය වෙනකන් මේ කට ඇරිච්ච එක මෙන්න මෙතෙන්දි මෙතන මේ vertex එක ගාවදී කියන්නේ එතන point එකක්. එතනින් මේ නැමිලා තියෙන්නේ පොලිගන් එක අඳිද්දී අපි එතනත් අල්ල ගන්නවා දන්නවා. ආපහු යනවා මේ ළඟින්ම ආපහු මෙතෙන්දිත් ආයි අපි ඇඩ් කරගන්න. ආයි මේ මුල්ලට ගියාම ආයි මෙහෙම කටපිය වෙනවා. අපි ඒකත් ඇඩ් කරගන්න. දැන් ඔයාලට පේනවා මේක හරියටම මේ ලයින් එක දිගේම තමයි ගිහින් තියෙන්නේ. මේ කොච්චර විශාල කරලා අපට බැලුවත් මේ ලයින් එකෙන් පිට ගිහිල්ලා නැහැ. හරියට ලයින් එක දිගේම තමයි ගිහින් තියෙන්නේ. ඒක අපි හරියට ඒ ආකාරයෙන් ගෙනිච්ච මෙන්න මේ ස්නැපින් ටූල් එක ඔන් කරගත්ත මුළු ටිකෙන් අල්ලගත්තා කියන්නේ ඒ ලයින් එකේම ඒ අපි අඳින පොලිගන් එක යනවා. දැන් මම මේක හින් කරගන්නවා. දැන් මට අවශ්‍යයි මෙතන තව පොලිගන් කැලලක් ඇඳ ගන්න. දැන් ධන ලකුණෙන් මෙහෙම ඇඩ් කරගෙන යනවා. මෙතනින් මම යා කරනවා අපි කලින් ඇඳ තැනට. මෙතෙන්ට ගියාන් පස්සේ මුල් ඔන්න ඔහම අල්ල ගන්නවා. එතකොට මෙතන ධන ලකුණ ක්ලික් කළා. දැන් පොලිගන් එක අපේ සම්පූර්ණ වෙලා තියෙන්නේ. මම මේ යට තියෙන හරි ලකුණ ක්ලික් කරනවා. එතකොට අපිට ඒ පොලිගන් එකට සම්පූර්ණ මේ ඇට්‍රිබියුට් ටේබල් එක ඇවිල්ලා තියෙන්නේ. අපි මෙතන දැනට ඇට්‍රිබියුට් ෆිල් කරන්නේ නැතුවම මෙතන මේ කොළ පාට මේ වම් පැත්තේ කෙළවරේ හරි ලකුණ ක්ලික් කරලා මේ පොලිගන් එක සම්පූර්ණ කරගන්න. හොඳයි එහෙනම් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා channel එක subscribe කරලා එකතු වෙන්න. මම ඉදිරියටත් මෙවැනි වීඩියෝ මේ channel එක ඔස්සේ ගේන්න බලාපොරොත්තු වෙනවා. සුබ දවසක්.